මම යනවා අතට. මාත් යනවා. अरे इतने अरे කොල්ලන්ට වැඩියා මගේ
අයියෝ අරගොල්ලෝ තා මෙහෙට මේගොල්ලෝ තා මෙහෙට ඉන්නේ කියන්නේ දුර වැඩි නේ එහෙනම් මෙහෙට කරු අයියා අනින්නේ බා පොඩකින් අපට දෙන්න කම්බේ කොට බුරු කරන් කම්බේ කොට දෙන්න අදින්න එපා කොට කවන්න කොට මිහට යන්න අපි ඇදලා තියමු මේක අන්න අරේ 12ක් ඉන්නවලු කොට බලන්න ඒකයි බලන්න කියන්නේ දන්නවද ගන්න වැදලා වෙන අල්ලගෙන ආය මේ ඔය පස්සේ කොට දෙන්නකෝ කොට දෙන්න ඕ කොට දෙන්න අදිනවා අප්පා
යන්න එපා මචං ඔය ඉස්සරහට යන්න එපා. ඒක ඔක්කොම යනවා. මේක බලලා කැමරාව දාගෙන ඔය පේන්නේ අවසාන මොහොත සියලුම ඒගොල්ලන්ට දෙන සංඥාව දැනගැනීම හැකියාව නැහැ. පොඩක් ඈත වෙලා සම්බන්ධ හුස්ම ගන්න පුපුරලා ඉද්දන්න. அது இது சுத்துறது ₹100 Brother.
කරගන්න හම්බ. තරගය ආරම්භුණා මීටර් 100 තරගය. ජයග්‍රාහීන් දෙදෙනෙක් තොරගන්නවා මේ තරගයේ. පළවන දෙදෙනා අවසන් තරගයේ සඳහා සූදානම් වෙනවා. අපි දෙවන පිළ සූදානම් කරමු. එන්න. දෙවෙනි කණ්ඩායම. දෙවෙනි කණ්ඩායම. Sudesh Raj, Sudesh. बेकार कलर से मैं आ तुम එක දෙක විතරද ගන්නෙ हमारा 3 निकल
යනවාද අතන අවුරුදු කුමාරි බල ඉතින් යනවා போடுங்க புள்ள අවසාන නිවේදනය ரைட் போடுங்க Kasha ready ஆயிடு முன்னுக்கு வச்சுக்க ரைட் कुछ बेटाओंगे टोपी एक तो किसी ने तैयार किया तो ये लोग ऐसे में मांगा नहीं कुछ दरो मेरे को किया ये मार पैकिंग ये टोपी एक तो करना है ये हमारा को क्या है ओ ये अपने कुछ बता दो ना ये बोल रहे हैं वो बता दो ना अभी कुछ दरो के पहले में जान दे कप्पे अजेंडा मेरे को बोलते ये විද්‍යා මම මේ තරගේ ත්‍යාගය කරලා ඔබගේ පැහැදිලි දෙවි ස්ථානයේ ඔබගේ පැහැදිලි අංක ගණනයි ඔබගේ පැහැදිලි අංක ගණනයි ஒன்று ரெண்டு மூணு சொன்னா போடுங்க ஓகே அவன் நின்ட்டான் टॉपिक हो गया අපිට එක වටයක් තියලා අනිත් අය ඈත් වෙන්න වෙනවා. අපිට එක වටේ යෝනි. කරුණා කරලා කැපවීමක් කරන්න වෙනවා. තරගයට ඉදිරිපත් වෙන්න කෙනෙක් දීලා අනිත් අය පුඩක් පිටිපස්සට වෙමු අපි. ඔව්. සමහර වෙලාවට අපි හැමෝම කැමති ඉදිරිපත් වෙන්න නමුත් අවස්ථාව ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා පළවෙනි වටේ විතරයි. අපි කියන්නේ මේ පළවෙනි ඉදිරියේ තියෙන වටේ ඇරෙන්නට ඉදිරි වටේ පොඩ්ඩක් අපි පිටිපස්සට වෙමු. ඔව්. කරුණා කරලා ඒ අවස්ථාව අපි ලබා ගන්න වෙන්නේ එහෙම. මම හිතනවා ඔයගොල්ලොන්ට තේරෙයි අපි මේ පිරිසක් එකතු වෙලා ඉන්න තැනක්. ඒ නිසා
ඔයගොල්ලන්ගේ සහයෝගයත් එක්ක තමයි අපිට මේ තරඟේ පවත්වන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කරුණා කරලා මේ இந்த போட்டியை நடாத்துவதற்கான உங்களுடைய ஆதரவை வழங்குங்கள். அது முதல் சர்க்கிள் மாத்திரமே இந்த இடத்தில் நிற்க முடியும். அதற்கான முழுமையான ஆதரவை உங்களுடைய ஆதரவை வழங்குமாறு அன்பாக வேண்டிக் கொள்கின்றோம். මොකද අපිට තොප්පිය දෙපැත්තට දුපැත්තට යවන්න බෑ. වටේ තමයි තොප්පිය යවන්න හදන්නේ. ஒரு வட்டத்தில் මම හිතන්නේ සංවිධානය කරන අපේ කළුතර විද්‍යාලයේ සොයිරෝ ටික පිටිපස්සෙන් අපේ පොඩි ටච් එකක් දෙන්න ඕනේ. මොකද පළවෙනි වටේට අපි තොප්පි පහක් දෙනවා. තොප්පි පහක් දාන්න ඕනේ අපි පළවෙනි වටේට. හොඳේ. අපි පුළුවන් තරම් ඉක්මනට පිරිස අඩු කරන්න අපි මේ වැඩේ කරන්න අපි සූදානම් වෙනවා. තොප්පි පහක් දානවා අපි හරි. ඔව්. දැන් අපි ආරම්භ කරමු අපේ මේ ඔව්. එළඹුදු වසන්තය 2025. ඔව්. තරගය අපි ආරම්භ කරමු. තොප්පිය දාගත්ත එක්කෙනා අයින් එන්න වෙනවා. හොඳේ? හරි. மிகவும் விறுவிறுப்பான ஒரு போட்டியாக நடைபெற்றுக் கொண்டிருக்கின்றது. யாருடைய தலையில் தொப்பி இருக்கின்றதோ அவர் போட்டியிலிருந்து நீக்கப்படுவார். මම හිතන්නේ අධීක්ෂණ මණ්ඩලයේ වටේම බලා ගන්න වෙනවා. දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා තරඟකරුවන් සහ නරඹන්නන් අතර වෙනස හඳුනා ගන්නට බැරි තරම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකද පියවරක් පිටිපස්සට යන්න නරඹන්නන් පියවරක් පිටිපස්සට යන්න තීරණය කරන්න ඒගොල්ලන්ගේ හිතේනොට. අලුතෙන් කට්ටියට එකතු වෙන්න බෑ දැන් අවස්ථාව නැහැ. අවස්ථාව තියෙනවා. දැන් ඔබ දන්නවා මේ වටේ ඉන්න කට්ටිය හැමෝම බඩු කියන් හරි. තොප්පිය වැටිච්ච එක්කෙනා අයින් වෙන්න වටේ එකතු වෙන්න. හරි. සැගවුණු අමුත්තා තේරීමේ තරගයට සහ සැගවුණු අමුත්තා සෙවීමේ තරගයට සහ ප්‍රොෆයිල් ගෙඩිය යට ගණන් කිරීමේ තරගයට සහභාගී වෙන්නට පුළුවන් වන්නේ රැෆල් ඩ්‍රෝ එකේ ටිකට් එකක් ගත්ත අයට විතරයි. ඉතින් දැන් ඔන්න ටිකට් පත් විකිණීම දැන් පැවිදෙන්න එක ඉස්සරහා සිදු වෙනවා කියලා අපිට කියලා තියෙනවා. ඒ වගේම තමයි සැගවුණු අමුත්තා ගැන පුංචි ඉඟියක් දෙන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඔන්න සැඟවුණු අමුත්තා දැන් ඔබ අතරට ඇවිල්ලා ඉන්නවා. සැඟවුණු අමුත්තා කළු පාට කලිසමකින් සහ සුදු පහට අධික ෂර්ට් එකකින් සැරසිලා කොණ්ඩේ උඩට පීරලා සාමාන්‍යයෙන් මැදි වයසේ කෙනෙක් හැටියට තමයි පේන්නේ මටත් මේ ස්ථානයේට හඳුනා ගන්න. සැඟවුණු අමුත්තා සොයන්න කලින් ටිකට් පතක් මිලදී ගන්න වෙනවා රැෆල් ඩ්‍රෝ එකේ. අන්න ටිකට් පතක් තියෙනවා. ඔන්න දැන් සැඟවුණු අමුත්තා මේ හරිය සැරිසමරමින් ඉන්නවා. උදාම මම දැක්කා ඉන්නට පටියකුත් බඳලා ඉන්නවා. අයි කලිසම ගැලවි. කලිසම ගැලවේ කියලා දන්නේ නැහනේ. නැත්තම් හරි එවන තවත් තරගකරුවෙක් ඉන්නවා. විකටාඳු තරගයට සහභාගී වෙන්න අපි බලමු. මයිකල් ජැක්සන් දවෝද? බ්‍රේක් එක හිමින් ගහවලු. කොහෙද? पेंशन के वो ड्राइवर के तो श्रीलंका 10 रियाल පිටකොට ඔයල් මාකට් එක වගේ බ්‍රේක් कोई यार बस से कोई दुआन किधर जाएगा किधर जाएगा श्रीलंका हां मुश्किल है 10 रियाल जा सकते मुश्किल ලංකාවට යන්න පුළුවන් රියල් 10ක. රියල් 10න් ලංකාවට යන්න පුළුවන්. රියල් 10 ටිකට් එකක් ගත්තොත් ලංකාවට යන්න පුළුවන් ගුවන් ටිකට් පතකින්ද. හරි එන්න බලන්න පොඩක්. දැන් ඔය වාහනේ හෝන් එහෙම නැද්ද? හෝන් එහෙම හෝන්. පොඩක් කැඩලා බැටරි වැහලා. ආ. වාහනේ සද්ද ඇහෙන්නේ නැති හෝන් එකේ විතරයි. වාහනේ බැටරි බහලා. මේක පිස්සු හැදිච්ච වාහනයක්ද කොහෙද? නෑ. ගියාත් මේ ඉන්දියාවේ ප්‍රයිවට් බස් එකක වැඩ කරලා තියෙනවා. බ්‍රේක් තියනවා නේද? किधर सामान मुश्किल है हिंदी जानने इच्छा किधर 10 रियाल इच्छा है जानने
අන්න සිංහල මෙන්න මේ චූචි බබාද බජකිරීලු ගොඩක් වෙලානේ අප්පා. ටිකක් වෙලා යනවා තමයි නංගි. ඔව් ටිකක් වෙලා යනවා මොකද මේක ලොකු තරගයක්. මට හොඳටම බඩගිනි. මොනවා හරි ඕනි කන්නේ. අර අන්න අරයා කෙහෙල් ගෙඩියක් කිරිල්ල දෙන්නද? මොනවද වෙන කන්න දෙයක් නැද්ද දෙන්න? කුක්කු බෝතලයක් තියනවද? හොඳයි. බනිස් ගෙඩියක් කියලා මගේ ගාව කොහෙද දුවේ බනිස්? අනමාලු ගෙඩියක් නම් දෙන්නම් අන්න අරයා ගාව තියනවා. ඒක සිරිමලයියට දෙන්නලු තියා කිල්ලේ හොට දෙන්නෑලු. හරි දැන් ඔන්න කාන්තා කබඩීමේ තරගයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි වොලිබෝල් තරගයක් දැන් බොහොම ජයට පැවැත්වෙනවා. කාන්තා කබඩීමේ තරගයට සඳහා සහභාගී වන කාන්තා කබඩීමේ තරගය සඳහා සහභාගී වන තරගකාරියන් ඒ ස්ථානයට වාර්තා කරන්න. කාන්තා කබඩීමේ තරගයට සහභාගී වෙන කණ්ඩායම් වල නායිකාවන් විශේෂයෙන්ම කාන්තා කබඩීමේ තරගයේ පැවැත්වෙන ස්ථානවලට වාර්තා කරන්න කියලා සුදී කරනවා. අපි මෙසේ නිමාව දකිනවා විකට ඇඳුම් තරඟය. අපි තවසුළු මොහොතකින් විනිශ්චය ලබා දෙන්න. බොහොමත් ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට. ඉතාමත් මනරම් ආකාරයට තමන්ගේ දායකත්වය ලබා දෙමින් මේ රංගනයන් ඉදිරිපත් කරමින් ඔය උපසාන සිංහනාම සිනා මුසු සිනා සාගර ගැල්ලුවාද ඈ අයියා අර පිස්ස තමයි ඕනා. අර පිස්ස තමයි. අයියා ඒ තමයි ඕනා. අපේ එකට එක්කලගෙන යනවා. ඔන්න වැඩි chance එකක් තියෙනවා. ඔයා එන්න තමයි කියනවා. ඔයාට පිස්ස තමයි කියනවා. අයියා එයා තමයි ඕනා කියනවා.